أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ආයිබෝවන් අද අපි යන්නේ හරිම විශේෂ ගමනක්. අපි කිමිදෙන්න යන්නේ සුද්ධ වූ කුරානයේ තියෙන දීර්ඝතම ඒ වගේම දැවන්තම පරිච්ඡේදය. ඒ තමයි සූරා අල්-බකරා. හරි මුලින්ම අපි මේකේ විශාලත්වය ගැන පොඩි අදහසක් ගමු. හිතලා බලන්න මේ එක පරිච්ඡේදයක වාක්‍ය එහෙමත් නැත්නම් ආයත් 286ක් තියෙනවා. 286ක්. ඒක ඇත්තටම ලොකු ගාණක්. මේ පරිච්ඡේදය ආරම්භ වෙන්නෙම හරිම ප්‍රබල ප්‍රකාශයකින්. ඒකෙන් කියනවා මේක නිකම් පොතක් නෙවෙයි. මේකේ කිසිම සැකයක් නැහැ මේක ධර්මිෂ්ඨයට මඟ පෙන්වීමක් කියලා. මුලදීම ඒ අරමුණ හරිව පැහැදිලිවම කියනවා. හොඳයි. ඉතින් අපි මේ දීර්ඝ පරිච්ඡේදය පහසුවෙන් තේරුම් ගන්න මෙන්න මේ ප්‍රධාන කොටස් 6 යටතේ කතා කරමු. හරි. අපි එනම් පළවෙනි කොටසට යමු. ඒ තමයි කුරානියේ මේ ශ්‍රේෂ්ඨ ආරම්භය. බලමු මඟ පෙන්වීම සඳහා වේදිකාව සැකසෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මක්කාවේදී හෙළිදරව් වුණු මුල් කාලීන පරිච්ඡේද වගේ නෙවෙයි මේක. සූරා අල්-බකරා හෙළිදරව් වෙන්නේ මදීනා නගරයේදී. ඒකත් එකපාර නෙවෙයි අවුරුදු ගාණක් තිස්සේ. මොකද ඒ වෙනකොට අලුතින් මුස්ලිම් ප්‍රජාවක් ගොඩනැගෙමින් තිබුණේ. ඒ කියන්නේ සමාජයට අවශ්‍ය නීතිමය, සමාජීය, ආධ්‍යාත්මික මූලධර්ම ඔක්කොම මේකේ අඩංගු වෙනවා. හරි. දැන් අපි එනවා හරිම වැදගත් කොටසකට. මේ පරිච්ඡේදයේ ආරම්භයේදීම මිනිසුන්ව ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදලා දක්වනවා. ඒ තමයි ඇදහිල්ල සහ සැකය මත පදනම්ව. ඉතින් මේ කාණ්ඩ තුන තමයි පළවෙනියටම විශ්වාසවන්තයින්. ඒ කියන්නේ නොපෙනෙන දේ ගැන ඇදහිල්ලෙන් මඟ පෙන්වීම ලබන අය. ඊළඟට අවිශ්වාසවන්තයින්. ඒ අරගේ හඩවත් මුද්‍රා තියලා තින්නේ කිසිම අවවාදයකින් වැඩක් නැහැ කියලා කියන්නේ. අන්තිමට කුහකයින්. ඒ කියන්නේ එළියෙන් විශ්වාස කරනම වගේ පෙන්නුවට ඇතුලෙන් සැක කරන අය. මේ තුන් කණ්ඩායම ගැන පැහැදිලි චිත්‍රයක් මුලදීම මවල දෙනවා. හොඳයි මිනිස්සුන්ව වර්ගීකරණය කරාට පස්සේ මේ සූරාව අපි වර්ගගෙන යනවා ඉතිහාසයේ දිගේ. ඇදහිල්ලේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න නබිවරුන්ගේ කතන්දර අපිට කියලා දෙනවා. ඔව් මේකෙදි ප්‍රධාන වශයෙන් නබිවරු 3 දෙනෙක්ගේ කතා ඉස්මතු වෙනවා. බලන්න ආදම් තුමාගේ නිර්මාණයේ කතාව, මෝසෙස් තුමා මුහුණ දුන්න පරීක්ෂාවන් සහ ආබ්‍රාම් තුමාගේ උරුමය. මේක හරියට මම් පෙන්වීමේ පරම්පරාගත ගලායමක් වගේ. මුලින්ම ආදම්ගේ කතාව. මේකෙන් මනුෂ්‍යත්වයේ ආරම්භය ගැන කියවෙනවා. ඒ වගේම ඒදන් උයනේදී මුහුණ දුන්න පළවෙනි පරීක්ෂණය සහ වැදගත්ම දේ දිව්‍යමය සමාව කියන සංකල්පය අපිට හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ වැරදීම, පරීක්ෂාවට ලක්වීම සහ සමාව ලැබීම කියන මිනිස් චක්‍රය ගැන තමයි මේ කියන්නේ. හරිම පුදුම හිතෙන දෙයක් තමයි මේ සම්පූර්ණ පරිච්ඡේදයටම නම ලැබෙන්නේ මේකේ තියෙන එක විශේෂ කතාවකින්. අල්-බකරා කියන්නේ එළදෙන. ඉස්රායෙල් දරුවන්ට මෝසෙස් තුමා අණ කරනවා එළදෙනෙක්ව පූජා කරන්න කියලා. ඒක ඇත්තටම යාළගේ කීකරුකම සහ ඇදහිල්ල මනින පරීක්ෂණයක් වුණා. කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව අණ පිළිපදිනවද කියන එක තමයි එතන මූලිකම දේ. ඊළඟට මෝසෙස් තුමාගේ කතාව. මේකේ හරිම දීර්ඝව විස්තර කරනවා පාරාවෝගෙන් නිදහස් වුණු හැටි, සීනයි කන්දේදී ගිවිසුමක් ඇති කරගත්ත හැටි. හැබැයි ඒ වගේම ඒ ප්‍රජාව නිරන්තරයෙන්ම කැරලි ගහපු හැටි. අර රන්මස්සට නමස්කාර කරපු සිද්ධිය වගේ දේවල්. ඒ කියන්නේ අලුතින් ලැබුණ නිදහසත් එක්ක දිව්‍යමය නීති පිළිපදින්න එයාලා කොච්චර අරගල කළාද කියන එකට හොඳම උදාහරණයක්. අන්තිමට ආබ්‍රහම් තුමා එතුමාව නිරූපණය කරන්නේ දෙවියන්ට යටහත් වීමේ ඉහළම ආදර්ශය විදිහට. දෙවියන් එතුමාව පරීක්ෂාවට ලක් කරනවා, එතුමා කාබාව ගොඩනගනවා, ඒ වගේම තමන්ගේ පරම්පරාවට දූතෙක් එවන්න කියලා යාචනා කරනවා. මේකෙන් තමයි මුළු ප්‍රජාවටම ආධ්‍යාත්මික පදනමක්, ඒ කියන්නේ පිරිසිදු ඒකදේවවාදයකට නැවත සම්බන්ධයක් ඇති කරන්නේ. හොඳයි දැන් අපි මේ ඉතිහාස කතාවලින් ඒ පාඩම් වලින් ඉස්සරහට ගෙහින් බලමු කොහොමද මේ පරිච්ඡේදය ඇදහිලිවන්ත ප්‍රජාවක් සඳහා සම්පූර්ණ සලස්මක් රාමුවක් ගොඩනගන්නේ කියලා. මේක තියෙන හරිම වැදගත් තීරණාත්මක සිදුවීමක් තමයි යාචනා කරන දිශාව, ඒ කියන්නේ කිබ්ලාව වෙනස් කරනවා. මුලින් ජෙරුසලම් දිහාවට යාචනා කරපු එක මක්කාවේ තියෙන කාබාව පැත්තට වෙනස් කරනවා. මේකෙන් මුස්ලිම් ප්‍රජාවටම සුවිශේෂී ආධ්‍යාත්මික අනන්‍යතාවයක් මධ්‍යස්ථානයක් ලැබෙනවා. ඒක ලොකු හැරවුම් ලක්ෂයක්. ඒ වගේම බලන්න මේ නීති පද්ධතිය කොච්චර පුළුල්ද කියලා. රමලාන් මාසයේ උපවාසය ගැන, දන් දීම කියන සකාත් ගැන නීති, පොලිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, විවාහය සහ දික්කසාදය ගැන නීති, ආහාර රෙගුලාසි, යුක්තිය සහ දඬුවම් ගැන, වන්දනාව කියන හජ් ගැන මේ හැමදේම සමාජයකට අවශ්‍ය හැම අංශයක්ම වගේ ආවරණය කරනවා.
හරි. දැන් අපි ළඟා වෙන්නේ මේ පරිච්ඡේදයේ දේව ධර්මීය හදවතට. සමහර විට මුළු කුරානේම තියෙන බලවත්ම ශ්‍රේෂ්ඨතම වාක්‍ය කියලා කියන්නත් පුළුවන්. ඒ තමයි ශ්‍රේෂ්ඨ සිංහාසන වාක්‍ය නැත්නම් ආයතුල් කුර්සි. මේ ආයතුල් කුර්සි ඒ කියන්නේ 255 වෙනි වාක්‍ය මේකේ දෙවියන් වහන්සේගේ පරම බලය එතුමාගේ දැනුම මුළු විශ්වය පුරාම තියෙන එතුමාගේ පරමාධිපත්‍ය ගැන කරන ගැඹුරුම ප්‍රකාශයක්. ඒකයි බොහෝ දිනෙක ආරක්ෂාව පතාගෙන මේ වාක්‍ය නිතරම කියවන. බලන්න ඒක කියන දේ අල්ලා ඔහු හැර වෙන දෙවියෙක් නෑ. සදා ජීවමාන සදා පවතින. ඔහුගේ සිංහාසනය අහසයි පොළවයි දෙකම පුරා විහිදිලා තියෙනවා. ඒව රැකබලා ගන්න එකෙන් ඔහු වෙහෙසටපත් වෙන්නේ නැහැ. මේකෙන් දිව්‍යමය ස්වභාවය ගැන මොනතරම් උත්කෘෂ්ඨ විස්තරයක්ද දෙන්නේ. හරි. දැන් අපි එන්නේ මේ දැවැන්ත පරිච්ඡේදයේ අවසානයට. පුදුම දේ තමයි මේක ඉවර වෙන්නේ තවත් එක නියෝගයකින් නෙවෙයි. ඒ වෙනුවට මේක ඉවර වෙන්නේ ඇදහිලිවන්තින් දෙවියන්ගෙන් කරන හරිම යටහත් බලවත් යාච්ඡනාවකින්. නීති ඉතිහාස කතා මග පෙන්වීම මේ හැමදේම ගැන වාක්‍ය 285ක් පුරා කතා කරලා අන්තිම 286 වෙනි වාක්‍යය තමයි මේ අපගේ ස්වාමීනි අපට දරා ගන්න බැරි බරක් අපමත තියන්න එපා අපට සමාව දෙන්න අපට ක්ෂමා කරන්න අපට දයාව දක්වන්න ඔබ තමයි අපේ ආරක්ෂකයා බලන අවසානයේදී මිනිස්යාගේ දුර්වලකම පිළිගෙන දෙවියන්ගේ දයාව ඉල්ලන තැනින් තමයි මේ පරිච්ඡේදය අවසන් වෙන්නේ ඒක හරිම බලගතු අවසානයක්. ඉතින් මේ හැමදේම එක්ක අපි අතේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. 7 වෙනි සේවසේදී හෙළිදරව් වුණු ඉතිහාසය, නීතිය, දේව ධර්මය එකට මුසු වුණු මේ ලියවිල්ලක් කොහොමද අද වෙනකොටත් ලෝකයේ පුරා ඉන්න බිලියනයකටත් වඩා වැඩි පිරිසකගේ දෛනික ජීවිතේ මෙච්චර ගැඹුරින් හැඩගස්වන්නේ? ඒක අත්‍තරම අපි හැමෝටම හිතන්න ඉතුරු කරන ප්‍රශ්නයක්. අද අපේ කිමි දෙන්න යන්නේ හරිම සුවිශේෂී මූලාශ්‍රයකට. ඒ තමයි කුරානයේ දෙවනි ඒ වගේම දීර්ඝතම පරිච්ඡේදය වෙන සූරා අල් බකරා ගැන. එළදෙනගේ පරිච්ඡේදය. ඔව් අපි බලන්නේ මේකේ වේගවත් පාරායනයක YouTube පිටපතක්. මට මේක දකිද්දි හිතුනේ මේක හරියට අලුත් ප්‍රජාවක් සඳහා ලියවුණු මේ ව්‍යවස්ථාවක් වගේ. ඒක හරිම හොඳ නිරීක්ෂණයක්. ඒක පටන් ගන්නෙම පුරවැසියන් කවුද කියලා නිර්වචනය කරලා ඊට පස්සේ ඓතිහාසික සිද්ධවීම් දිහා බලනවා. හරියට නීතිමය පූර්වාදර්ශ දිහා බලනවා වගේ ඊට පස්සේ තමයි ඒ ප්‍රජාවට ඕන නීති ටික දෙන්නේ. ඉතින් අපි පටන් ගමුද මේ ව්‍යවස්ථාවේ පළමු කොටසින්ම? අනිවාර්යයෙන්ම මොකද මේ පරිච්ඡේදය පටන් ගන්නෙම මේ පොත කාටද කියන එක පැහැදිලි කරමින්. ඒක කියනවා මේක දේව භක්තිය ඇති අයට මඟ පෙන්වීමක් කියලා. ඊට පස්සේ ඔබ කිව්වා වගේ මිනිස්සුන්ව ප්‍රධාන කණ්ඩායම් 3කට වර්ග කරනවා. ඇතරම මේ වර්ගීකරණය තමයි ඊතුරු මුළු පරිච්ඡේදෙම තේරුම් ගන්න යතුරු වෙන්නේ. ඔව් ඒක හරිම පැහැදිලි. පළවෙනි කණ්ඩායම තමයි විශ්වාසවන්තින්. අදෘශ්‍යමාන දේ විශ්වාස කරන, নমස්කාරය කරන ඒ වගේ අය. තවන්ට ලැබුණ දෙයින් දන් දෙන අය. ඔව්. හරිම සරලයි වගේ. දෙවෙනි කණ්ඩායම ප්‍රතික්ෂේප කරන්නන්. පාඨයේ කියන විදිහට ඔවුන්ට අවවාද කළත් වැඩක් නැහැ. ඔව්. වැඩක් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි තුන්වෙනි කණ්ඩායම තමයි වඩාත්ම සංකීර්ණ කුහකයින්. ඔවුන් කියනවා අපි විශ්වාස කරනවා කියන නමුත් ඇත්තටම ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. මෙතනදී මූලාශ්‍රය ඔවුන්ව විස්තර කරන්න හරිම ප්‍රබල උපමා දෙකක් පාවිච්චි කරනවා. මට ඒක මතකයි. එකක් අර ගින්දරක් දලවපු කෙනෙක් ගැන නේද? ගින්දර ආවට ආලෝකමත් වුණාට පස්සේ දෙවියන්ගේ ආලෝකය අරගෙන ඔවුන්ව අන්ධකාරයේ තනි කරනවා වගේ දෙයක්. හරියටම. ඒ කියන්නේ ඔවුන්ට මොහොතකට සත්‍ය පේනවා ඒතේ ආලෝකය ඔවුන් ළඟ රැඳෙන්නේ නැහැ. අනෙක් උපමාවත් ඒ වගේමයි. කොනාටුවක අහුවෙලා ඉන්න පිරිසක් කෙනෙක්. ඔව්. ගිගුරුම් විදුලි කෙටීම් එක්ක විදුලියක් කොටනකොට ලැබෙන පොඩි එළියෙන් ටික දුරක් යනවා. ආයෙත් අඳුර වුණාම නවතිලා ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් ඉන්නේ විශ්වාසයයි අවිශ්වාසයයි අතර දෝලණය වෙමින්. හරියටම ආලෝකයයි අන්ධරයි අතර. ඉතින් පරිච්ඡේදය පටන් ගන්නෙම මේ විවිධ ප්‍රතිචාර දක්වන කණ්ඩායම් 3 හඳුන්වා දීලා. හරි. එහෙනම් මේ පුරවැසියන් නිර්වචනය කරාට පස්සේ පරිච්ඡේදය යනවා ඓතිහාසික කතාන්දරවලට මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය. ඒ කියන්නේ ආදම්ගේ කතාවට. ඔව්. දෙවියන් දේවදූතයන්ට කියනවා මම පොළොවේ නියෝජිතයෙක් පත් කරන්න යනවා කියලා. මේ නියෝජිතයා හෙවත් ඛලීෆා කියන සංකල්පය ඒක හරිම වැදගත් වගේ. අනිවාර්යයෙන්ම ඒකෙන් මිනිසාට ලොකු වගකීමක් පැවරෙනවා. දේවදූතයන් එතනදී ප්‍රශ්න කරනවා. ලේහලන දූෂණය කරන කෙනෙක්වද ඔබ පත් කරන්න කියලා? නමුත් දෙවියන් ආදම්ට නම් පිළිබඳ දැනුම දීලා දේවදූතයන්ට වඩා ඔහුගේ හැකියාව උසස් බව පෙන්නනවා. මෙතනදී කැපී පෙනෙන සිදුවීම තමයි දෙවියන් ආදම්ට සුජුද් කරන්න කිව්වම ඉබ්ලිස්, ඒ කියන්නේ සාතන්.
ඔව් උඩඟුකම නිසා ඒක ප්‍රතික්ෂේපය කිරීම. ඒ කතාවෙන් පස්සේ තහනම් ගහේ කතාව සහ ස්වර්ගයෙන් පිටුවහල් කිරීම එනවා. හැබැයි මට හිතෙනවා මේ කතාවේ අවසානයේ තමයි වැදගත්ම කොටස කියලා. ඔබ හරි. වැදගත්ම කොටස තමයි පසුතැවිල්ල සහ සමාව දීම. ආදම් තමන්ගේ වරද තේරුම් අරගෙන සමාව ඉල්ලුවම දෙවියන් ඔහුට සමාව දෙනවා. මූලාශ්‍රයේ තිනව ෆතාබාලයිහි. ඒ කියන්නේ ඔහුගේ පසුතැවිල්ල පිළිගත්තා කියලා. ඒ කියන්නේ මිනිසාට වැරදෙන්න පුරුවන් නමුත් නැවත හැරීමේ හැකියාව සහ සමාව ලැබීමේ අවස්ථාව හැම විටම තියෙනවා කියන මූලික පණිවිඩය දෙනවා. ආදම්ගේ කතාවෙන් පස්සේ පරිච්ඡේදයේ ඊටම විශාල කොටසක් ඇත්තටම මට හිතාගන්න බැරි තරම් දීර්ඝ විස්තරයක් වෙන්නේ ඊශ්‍රායෙල් දරුවන් එමත් නැත්නම් බනී ඊශ්‍රායෙල් ගැන කතා කරන්න. ඇයි ඒකට මෙච්චර ලොකු ඉඩක් දීලා තියෙන්නේ? සමහර වෙලාවට ඒක කියවගෙන යද්දී හිතෙනවා මේක වෙනම පොතක්ද කියලා. ඒක හැරිම වැදගත් ප්‍රශ්නයක්. මේක නිකම්ම ඉතිහාස කතාවක් නෙවෙයි. මේක තමයි අර මම කලින් කිව්ව නීතිමය පූර්වාදර්ශ. ඒ කියන්නේ කේස් ස්ටඩීස් ටික. උහුදැඩි බෑ කරපු හැටි, දිව්‍යමය ආහාර දුන්න හැටි, ආශිර්වාද ගොඩක් ගැන කියවෙනවා. ඒ වගේම ඔවුන්ගේ වැරදි ගැනත් ඒ විදිහටම විස්තර කරනවා නේද? විශේෂයෙන්ම මූසා නබිතුමා කන්දර ගිය වෙලාවේ ඔවුන් රන්වස්සෙක් හදාගෙන වන්දනා කරපු සිද්ධිය. ඕ ඒක තමයි කේන්ද්‍රීය සිදුවීමක්. ඒ වගේම තමයි මේ පරිච්ඡේදයට නම ලැබුණු කතාව. අර එළදෙනකේ කතාව. මිනිමරුමක් විසඳන්න ඕන්ට එළදෙනෙක්ව මරන්න කියලා සරල අණක් ලැබෙනවා. නමුත් ඕන් ඒක කෙලින්ම කරන්නේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න අහනව නේද? ඕ අනවශ්‍ය ප්‍රශ්න. ඒක මොන පාටද, වයස කීයද, එකෙන් වැඩ අරන්ද වගේ දේවල්. ඒක හරියට ව්‍යාපෘතියක් කරන්න බෑ කියන්න බැරිකමට ඒකනේ බේරෙන්න දිගටම පැහැදිලි කිරීම ඊළන සේවාදායකයෙක් වැඩේ නේද? හිනතනෝ. හරියටම. ඒක හරිම මානුෂීය. ඒ වගේම කලකිරවන සුළු හැසිරීමක්. ඕන් ප්‍රශ්න අහන්න කොන්දේසි තවත් දැඩි වෙනවා. අන්තිමට ඒක කරන්නම වෙනවා. ඔව් අවසරණේ ඕන් ඒක කලත් මූලාශ්‍රය කියන්නේ ඕන් ඒක කිරීමට සූදානම්ව සිටියේ නැහැ කියලායි. ඉතින් මේ දීර්ඝ ඓතිහාසික විස්තරයේ අවසානයේදී අපිට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ මොකද්ද? ඒ පමයි මෙන්න නීතිය ලැබුණම ඒකත් එක්ක තර්ක කරලා අනවශ්‍ය විදියට සංකීර්ණ කරගෙන අසමත් වෙච්ච ප්‍රජාවක් ගැන උදාහරණයක්. දැන් තමයි මට ඒකේ සම්බන්ධය පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ මේ දීර්ඝ ඓතිහාසික පාඩමින් පස්සේ පරිච්ඡේදය හැරෙනවා අලුත් ප්‍රජාවට දෙන නීති රීති මාලාවට. හරියට ඔවුන් කරපු වැරද්ද ඔයාලා කරන්න එපා. මෙන්න ඔයාලට තියෙන නීති කියලා කියනවා වගේ. නියමටම කිව්වොත් ඒක තමයි. අතීතයේ අසාර්ථකත්වයන් පෙන්නලා වර්තමානයට සහ අනාගතයට පැහැදිලි මඟ පෙන්වීමක් දෙනවා. ඒ නිසා තමයි ඊළඟට එන කොටසේ නීති රීති වගකීම් සමාජ ව්‍යුහය ගැන සවිස්තරාත්මකව කතා කරන්නේ. රමලාන් මාසයේ උපවාසය, හජ් වන්දනාව වගේ දේවල්. ඔව් ඒ මූලික නමස්කාර ක්‍රම ගැන කියනවා. හැබැයි ඒක නමස්කාරයට විතරක් සීමා වෙන්නේ නෑ නේද? මන් දැක්කා විවාහය, දික්කසාදය, උරුමය වගේ පෞද්ගලික ජීවිතයට අදාළ නීති ගැනත් කතා කරනවා. ඔව් ඒක තමයි මේකේ තියෙන පුළුල් බව. උදාහරණයක් විදිහට දික්කසාදය ගැන කතා කරද්දී ඒ කල හැකි වාර ගණන ඉන්පසු එක්කෝ යහපත් ලෙස නැවත එක්විය යුතු බව, එහෙම නැත්නම් කාරුණිකව වෙන්විය යුතු බව වගේ විස්තර සඳහන් කරනවා. ආහාර පිළිබඳ නීතිත් තියෙනවා. ඔව් මල සතුන්, ලේ, ඌරුමස් වැනි දේ තහනම් කරනවා. මේකෙන් පේන්නේ ඇදහිල්ල කියන්නේ හිතේ තියෙන දෙයක් විතරක් නෙවෙයි, එය දෛනික ජීවිතේ හැම අංශකටම බලපාන ප්‍රායෝගික දෙයක් කියන එක. නමස්කාරයයි පෞල් නීතියයි ගැන කතා කරලා එකපාරටම යනවා ආර්ථික නීතිවලට. ඒ කියන්නේ පොලිය නැත්නම් රිබා ගැන. ඒක ටිකක් ලොකු පිම්මක් වගේ නේද? ඇයි ආර්ථික මූලධර්මයක් නමස්කාර ක්‍රම වගේ දේත් එක්ක එකටම සඳහන් කරන්නේ? ඒක විශිෂ්ට නිරීක්ෂණයක්. ඒකෙන් අපිට පේනවා මේ දහමට අනුව ආර්ථික සාධාරණත්වය කියන්නේත් ආධ්‍යාත්මිකත්වයේම කොටසක් කියලා. හරි. වෙලඳාම අනුමත කරලා පුලිය තහනම් කරන එකේ නර වහලල්ලාහුල් බය වහරම රිබා කියන වාක්‍යයෙන් සූරා කැමින් තොර ආර්ථික පද්ධතියක පදනම දානවා. ඉතින් පෞද්ගලික භක්තිය, පෞල් ජීවිතය සහ සමාජ ආර්ථික සාධාරණත්වය කියන තුනම එකිනෙකට සම්බන්ධයි කියලා තමයි මේ නීතිමාලාවෙන් කියවෙන්නේ. හරි. එහෙනම් අපි පුරවැසියන් හඳුනාගත්තා, ඓතිහාසික පූර්වාදර්ශ අධ්‍යයනය කළා, දෛනික ජීවිතයට ආධාර නීති ටිකක් දැලුවා. දැන් අපි යමු මේ හැම දෙයකම හරය. ඒ කියන්නේ මූලික දේවධර්මීය සංකල්ප ටික මොනවද කියලා බලන්න. මෙතනදී ඉබ්‍රහීම් නබිතුමාගේ චරිතය නැවතත් ඉස්මතු වෙනවා. ඉබ්‍රහීම් කියන්නේ පිරිසිදු ඒකදේවවාදයේ ආදර්ශය. ඔහු සහ ඔහුගේ පුතු ඉස්මායිල් මක්කමෙහි කාබාව ගොඩනගන ආකාරය සහ ඔවුන්ගේ ප්‍රාර්ථනාව මෙහි විස්තර වෙනවා. දෙවියන් ඔහුට යටත් වෙන්න කිය විට ඔහු කියනවා මම සියලු ලෝකයන්ගේ අධිපතියට යටත් වුණා කියලා. ඒක තමයි ඉස්ලාම්
කියන වචනේම මූලික අර්ථය. ඒ වගේම තමයි මේ පරිච්ඡේදයේ තියෙන තවත් හැරවුම් ලක්ෂයක් යාඥා කරන දිශාව, ඒ කියන්නේ කිබ්ලාව වෙනස් කිරීම. මුලින් ජෙරුසලම දෙසට හැරිලා යාඥා කරපු එක මක්කමෙහි කාබාව දෙසට වෙනස් කරන්න අණ ලැබෙනවා. මේක නිකම්ම දිශාවක් මාරු කරනවට වඩා ලොකු දෙයක් වෙන්නේ නැති නේද? අනිවාර්යයෙන් මේක හරිම දැවන්ත වෙනසක්. ඊටන්න මුළු ප්‍රජාවක්ම එකපාරටම වචනාර්ථයෙන්ම අනිත් පැත්ත හැරෙන්න අණ ලබනවා. ඒක භූගෝලීය වෙනසක් විතරක් නෙවෙයි. නෑ. ඒකෙන් ඔවුන්ටම අනන්‍ය වූ පෙර සම්ප්‍රදායන්ගෙන් ස්වාධීන වූ අලුත් අධ්‍යාත්මික අනන්‍යතාවක් සහ කේන්ද්‍ර ස්ථානයක් ප්‍රකාශයට පත් කළා. මේ පරිච්ඡේදයේ තියෙන තවත් හරිම ප්‍රසිද්ධ වාක්‍යයක් තමයි සිංහාසන වාක්‍ය. ආයතුල් කුර්සි කියන්නේ ඒකේ වැදගත්කම මොකද්ද? ආයතුල් කුර්සිය කියන්නේ ඉස්ලාමීය දේවධර්මයේ තියෙන බලවත්ම ප්‍රකාශනයක් විදිහට සලකන්න පුළුවන්. අල්ලාහු ලා ඉලාහා ඉල්ලා හුවල් හයියුල් කයුම්. දෙවියන් ඔහු හැර වෙන දෙවියෙක් නැහැ. ඔහු සදා ජීවමානයි, සියල්ල පාලනය කරන්නා කියලා පටන් ගන්න මේ වාක්‍යයෙන් දෙවියන්ගේ අසමසම බලය, සර්ව සම්පූර්ණ දැනුම සහ පරමාධිපත්‍යය ගැන කියවෙනවා. ඒක දෙවියන්ගේ ස්වභාවය පිළිබඳ සංක්ෂිප්ත ඒ වගේම සම්පූර්ණ විස්තරයක්. ඒ වගේම තවත් දෙයක් මගේ හිතේ රැඳුණා. මේ තරම් නීති රීති සහ වගකීම් ගැන කතා කරන පරිච්ඡේදයක එක තැනක කියනවා ලාලික්‍රාහ ෆිද්දීන් කියලා. ඔව්. ආගමෙහි බල කිරීමක් නැත. මේක ටිකක් පරස්පර විරෝධී වගේ නේද? එක පැත්තකින් දැඩි නීති, අනිත් පැත්තෙන් බල කිරීමක් නැහැ කියනවා. කොහොමද අදහස් දෙක එකට ගැලපෙන්නේ? ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම සංකල්පයක්. ඒ වාක්‍යයෙන් කියවෙන්නේ ඇදහිල්ල කියන්නේ කෙනෙකුගේ හදවතින්ම ඉන්මවන දෙයක්. බලෙන් නැති කරන්න බෑ. බෑ. යහමග අයහමගින් පැහැදිලිව වෙන් කරලා තියෙනවා. තෝරා ගැනීම පුට්කිලයා සතුයි කියන අදහස තමයි ඒකෙන් දෙන්නේ. නීති රීති තියෙන්නේ විශ්වාස කරපු අයට ඔවුන්ගේ ජීවිතය සහ සමාජය සකස් කරගන්න මඟ පෙන්වීමක් විදිහටයි. නමුත් මුලින්ම ඒ විශ්වාසයට එන එක බලෙන් කරන්න බෑ කියන මූලධර්මය තමයි එතන තියෙන්නේ. ඉතින් අපි අද සූරා අල්-බකරා කියන මේ දැවන්ත භූමිය හරහා වේගවත් ගමනක් කියා අලුත් ප්‍රජාවක පුරවසියන් නිර්වචනය කිරීමේ සිට ඓතිහාසික පූර්වාදර්ශ වලින් පාඩම් ඉගෙනගෙන දෛනික ජීවිතයට ආදාළ නීති පද්ධතියක් හඳුන්වා දී අවසානයේදී ඒ හැම දෙකම පදනම වන මූලික දේවධර්මීය මූලධර්ම දක්වා පුළුල් පරාසයක් අපි ආවරණය කළා. ඇත්තෙන්ම මේක එක සැසියකින් සම්පූර්ණයෙන් ග්‍රහණය කරගන්න අමාරු ඊටා ගැඹුරු පරිච්ඡේදයක්. අපි අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරමුද? හොඳයි. මේ දීර්ඝ පරිච්ඡේදය අවසන් වෙන්නේ හරිම බලවත් ප්‍රාර්ථනාවකින්. එහි කොටසක මෙහිම කියවෙනවා අපගේ සාමීනි අපට පෙර සිටියුන් මත පැටවුවක් වෙන්ඩි බරක් අප මත නොපටවුණු මැනව. බල අවසානයක්. ඕ දැන් සිතා බලන්න මේ පරිච්ඡේදයේ පුරාම විස්තර කරපු අතීත ප්‍රජාවන්ගේ අරගල ඔවුන්ගේ වැරදි ඒ හැමදේම සැලකිල්ලට ගත්තම මේ අවසාන ප්‍රාර්ථනාවෙන් අපිට මොකද්ද කියන්නේ? පැහැදිලිව දැනලද දිව්‍යමය නීතිය, ඊ නීතිය ක්‍රියාවට නැංවීමේදී මිනිසාට ඇතිවේ හැකි දුර්වලතා සහ අවසානයේදී දිව්‍යමය උපකාරය සහ සමාව පිළිබඳ බලාපොරොත්තුව අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවය ගැන ඒකෙන් හෙළි කරන්නේ කුමක්ද? සාකච්ඡා මණ්ඩපයට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. අද දින අපේ අවධානය යොමු වෙන්නේ කුරානයේ දීර්ඝතම පරිච්ඡේදය වන සූරා අල්-බකරාහි අන්තර්ගතයේ දෙසටයි. ඉතින් මේකේ මඟ පෙන්වීම, නීති රීති, ඒ වගේම ඓතිහාසික කතාපුවත් රාශියක් ඇත්තටම අන්තර්ගත වෙනවා. ඔව්. ඒ වගේම මේ පරිච්ඡේදයේ හරය මොකද්ද කියන එක ගැන විවිධ මත තියෙනවා. අපේ අද සාකච්ඡාවේ මූලිකම ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේකයි. සූරා අල්-බකරාහි ප්‍රධාන අවධාරණය යොමු වෙන්නේ අලුතින් ගොඩනැගෙන ප්‍රජාවක් සඳහා වන සවිස්තරාත්මක දිව්‍යමය නීති පද්ධතියක් ස්ථාපිත කරන එකටද එහෙමත් නැත්නම් පුද්ගලයාගේ ආභ්‍යන්තර ඇදහිල්ල, භක්තිය, ඒ කියන්නේ දෙවියන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය වර්ධනය කරන එකටද? මම අද තර්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූරාව මූලික වශයෙන්ම සමාජ සාධාරණත්වය සහ විනය සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් ස්ථාපිත කරනවා කියන එකයි. මගේ ස්ථාවරය ඊට වඩා ටිකක් වෙනස්. මම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේ සූරාවේ හරය වෙන්නේ නීති රීති වලටත් වඩා පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය සහ අවංක ඇදහිල්ල කියන එකයි.
හොඳයි. මගේ දෘෂ්ටිකෝණයට අනුව සූරා අල් බකරා කියන්නේ හුදෙක් අධ්‍යාත්මික මඟ පෙන්වීම ටිකක් විතරක් නෙවෙයි. මම දකින්නේ ඒක ඊට වඩා ගොඩක් එහාට ගිහින් ඇත්තටම ප්‍රජාවක පැවැත්ම සඳහා වන ප්‍රායෝගික ව්‍යවස්ථාවක් වගේ දෙයක් කියලා. එහි ඇදහිලිවන්තයන්ගේ එදිනදා ජීවිතය පාලනය කරන ඊටාම පැහැදිලි නිශ්චිත නීතිමාලාවක් අඩංගු වෙනවා. අපි උදාහරණ කිහිපයක් ගමුකෝ. සමාජ යුක්තිය දිහා බැලුවොත් අර අල් කිසාස් හෙවත් සමාන දඬුවම් දීමේ මූලධර්මය හඳුන්වා දෙනවා. ආර්ථික ක්ෂේත්‍රය ගත්තොත් පොලිය ඒ කියන්නේ අරිබා තහනම් කිරීම ගැන ඉතා පැහැදිලිව කතා කරනවා. ඒ වගේම ණය ගනුදෙනු ලිඛිතව තියන්න ඕන කියන එක ගැන තියෙන දීර්ඝතම වගන්තිය තියෙන්නෙත් මේ පරිච්ඡේදය. ඉතින් ඒකෙන්ම පේනවා ප්‍රායෝගික නීතිමය පැත්තට කොච්චර බරක් දෙනවද කියලා. පෞල් ජීවිතය ගැනත් එහෙමයි. විවාහය, දික්කසාදය, දරුවන් බලා ගැනීම ගැන සවිස්තාරාත්මක නීති තියෙනවා. ඉතින් මේ නීති බොහොමයක් හඳුන්වා දීමෙන් පස්සේ අල්ලකුම් තත්තකූන් ඒ කියන්නේ ඔබලා භක්තිමත් විය හැකි වෙනු පිණිස කියන වාක්‍ය කාණ්ඩය නිතරම භාවිතා වෙනවා. මට නම් හිතෙන්නේ මෙන් පැහැදිලිවම පේනවා නීතියට අවනත වීම හරහා තමයි භක්තිය වර්ධනය වෙන්නේ කියන එක. ඒ කියන්නේ නීතිය තමයි භක්තිය කරා යන මාර්ගය. මම එන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්. මම දකින්නේ ඔබ ඔය සඳහන් කරපු නීති ඔක්කොම ද්විතීයිකයි කියලයි. සූරාවේ මූලිකම අවධානය යොමු වෙන්නේ නීතියට වඩා හදවතේ තත්වය වෙතට. නීති කියන්නේ ඒ අභ්‍යන්තර අධ්‍යාත්මික තත්වයට යන්න තියෙන මෙවලම් විතරයි, අරමුණ නෙවෙයි. බලන්න සූරාව පටන් ගන්නෙම කොහොමද? හුදන්ලිල් මුත්තකීන්. ඒ කියන්නේ භක්තිවන්තයින්ට මඟ පෙන්වීමක් කියලා. ඊට පස්සේ භක්තිවන්තයින්ව අර්ථ දක්වන්නේ නීති දන්නා අය හැටියට නෙවෙයි. අර නොපෙනෙන දේවල් විශ්වාස කරන යූමිනූන බිල් ගයිබ් අය හැටියට. ඒ කියන්නේ මේ මඟ පෙන්වීම පිළිගන්නත් හදවතේ යම්කිසි තත්වයක් භක්තියක් තියෙන්න ඕන. ඒ වගේම සූරාවේ මුල් කොටසම ඇදහිලිවන්තයින් ප්‍රතික්ෂේප කරන අය කුහකයෝ මෙයාගේ අභ්‍යන්තර තත්වයන් ගැන තමයි විස්තර කරන්නේ. උදාහරණයක් විදිහට ප්‍රතික්ෂේප කරන අයගේ හදවත් මුද්‍රා තියලා ඛතමල්ලාහෝ අලා කුලූබිහිම් කියලාත් කුහකයන්ගේ හදවත්වල ලෙඩක් තියෙනවා ෆී කුලූබිහිම් මරත් කියලාත් කියනවා. මේ ඔක්කොම අභ්‍යන්තර තත්ත්වය ගැනනේ කතා කරන්නේ. අවසාන වශයෙන් අර ලා ඉක්රාහ ෆිද්දීන් දහමේ බලකිරීමක් නැත කියන වගන්තිය. ඒකෙන් පැහැදිලිවම කියනවා ඇදහිල්ල කියන්නේ පිටතින් බලෙන් දෙන දෙයක් නෙවෙයි ඇතුළතින් එන තීරීමක් කියලා. ඒ නිසා මට පේන්නේ නීතිය කියන්නේ ඇදහිල්ල කියන හරය වටේට තියෙන ආරක්ෂිත ආවරණයක් විතරයි කියලායි. ඔග මතු කරපු කාරණා වැදගත්. විශේෂයෙන්ම අර ඉතිහාස කතා. හැබැයි මම මේ කතාවල අරමුණ දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට. විශේෂයෙන්ම ඊශ්‍රායල් දරුවන් ගැන තියෙන දීර්ඝ විස්තරය. මගේ මතය අනුව ඒක දිව්‍යමය නීතිය කඩකිරීමේ ප්‍රතිපාක පෙන්වන විශිෂ්ට අධ්‍යයනයක්. ඔවුන්ට පැහැදිලි නීතියක් තවුරාතේ ලැබුණා. ඒ තියාලා මොකද කළේ? රන්වස්සට නැමදුවා. දෙවියන් දුන්න මන්නා සල්වා ගැන අපෝ එකම කෑමක් කාලා ඉන්න බෑ කියලා පැමිණිලි කළා. මේ හැම දෙයකින්ම පේන්නේ නීතියට අවනත නොවීම, විනයක් නැතිකම, ප්‍රජාවක් විදියට එකට වැඩ කරන්න බැරිවීමේ ප්‍රතිඵල. ඒ නිසා මේ කතා ටික අලුතින් හැදෙන මුස්ලිම් ප්‍රජාවට නීතියට දැඩිව අවනත වෙන්න ඕන කියන එක ගැන දෙන ප්‍රබල අනතුරු ඇඟවීමක් විදියටයි මම දකින්නේ. මට තේරෙනවා ඔබ එන කෝණය. නමුත් එතනදී මට පේන ප්‍රශ්නේ තමයි ඔවුන් නීතිය කඩගලේ ඇයි කියන එක. මම දකින්නේ ඒ කතා නීතියමය අනතුරු ඇඟවීම වලට වඩා ගොඩක් ගැඹුරු අධ්‍යාත්මික පාඩම් කියන එකයි. ඒවයින් ඉස්මතු කරන්නේ නීතිය කඩකිරීමට හේතු වුණු අභ්‍යන්තර තත්ත්වයන්. උදාහරණයක් විදිහක හදවත් දෙඩිවීම, අර සුම්ම කසත් කුලුබුකුම් කියන එක, උඩඟුකම, අවංක ඇදහිල්ල නැතිවීම. එළදෙනගේ කතාව බකරා කතාවම බලන්න. ඒක හරිම සරණ ආඥාවක්. එළදෙනක් මරලා පූජා කරන්න කියලා. ඒ තියාලා මොකද කළේ? එළදෙනගේ පාට මොකක්ද, වයස කීයද වගේ අනවශ්‍ය ප්‍රශ්න සරල ආඥාවක් සංකීර්ණ නීති පද්ධතියක් කරගත්තා. එයාලා උත්සාහ කළේ යටහත් වීමේ හරය මගහැරින්න. ඉතින් පාඩම තියෙන්නේ නීතිය ගැන නෙවෙයි, නීතිය පිළිගන්න හදවතේ තත්වය ගැනයි. ඔබ ඔය මතු කළේ හරිම වැදගත් කරුණක්. ඒක මට මතක් කරනවා මේ සූරාවෙම තවත් තැනක තියෙන අල්බිර්. ඒ කියන්නේ ධාර්මිකත්වයේ ගැන තියෙන අර්ථ දැක්වීම. අපි ඒ පැත්තට හැරුණොත් මේ ගැටලුව තවත් පැහැදිලි වේවි. හරිම හොඳයි. මොකද ඒක මගේ තර්කයට ප්‍රබල සාක්ෂියක්.
එතන හරිම පැහැදිලිව කියනවා නැගෙනහිරට හෝ බටහිරට මුහුණ ලෑම ධාර්මිකත්වය නෙවෙයි කියලා. ඒ කියන්නේ මුලින්ම ප්‍රතික්ෂේප කරන්නේ බාහිර චාරිත්‍රානුකූල ක්‍රියාවක්. ඊට පස්සේ කියනවා සැබෑ ධාර්මිකත්වය කියන්නේ දෙවියන්, පරලොව, දේවදූතයන්, ධර්මග්‍රන්ථ, ශාස්ත්‍රවරුන් විශ්වාස කරන එක කියලා. මීට වඩා පැහැදිලිව කොහොමද කියන්නේ බාහිර ක්‍රියාවන්ට වඩා අභ්‍යන්තර විශ්වාසයට ප්‍රමුඛත්වය දෙනවා කියලා. ඕ ඒත් මම ඒක දැකින්නේ වෙනස් විදිහකට. ඔබ ඒ වගන්තියේ මුල් කොටස උපුටා දැක්වුවා ඒක නිවැරදි. නමුත් එහි ඉතුරු කොටස දිහා බලන්න. ඒකෙන් කියවෙන්නේ නෑ ක්‍රියාවන් වැදගත් නෑ කියලා. ඊට හාත්පසින්ම වෙනස්ව ඒ වගන්තියම අර විශ්වාසයන් ප්‍රකාශ කරන විදිහට ධනය පරිත්‍යාග කිරීම, සලාතේ ඉටු කිරීම, සකාත් දීම, පොරොන්දු ඉටු කිරීම වගේ නිශ්චිත මැනිය හැකි ක්‍රියාවන් ලයිස්තුගත කරනවා. මට පේන විදිහට ඒයින් කරන්නේ ඇදහිල්ලෙන් තොර ක්‍රියාවනුයි ක්‍රියාවෙන් තොර ඇදහිල්ලයි මේ දෙකම අසම්පූර්ණයි කියලා පෙන්වන එක. ඒක අවංක විශ්වාසයයි සමාජ සහ නීතියමය වගකීමුයි එකට එකතු කිරීමක්. ඇදහිල්ල කියන්නේ මුල නම් නීතිය තමයි ඒකෙන් හැදෙන ගස. මුලක් විතරක් තිබිලා වැඩක් නැහනේ. ඔබගේ අර්ථකථනය පිළිගත හැකි. නමුත් එතනදිත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඇදහිල්ලට නේද? ක්‍රියාවන් මෙන්නේ ඇදහිල්ලේ ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ ඇදහිල්ල කියන පදනම නැත්තම් ක්‍රියාවන්ට හරයක් නැහැ. ඒක හිස්කෝපයක් වගේ. අපි මේක තවත් ගැඹුරට තේරුම් ගන්න අත්තක්වා හෙවත් භක්තියේ ස්වභාවය ගැන කතා කරමු. ඔව් ඒක තමයි මේ සාකච්ඡාවේ කේන්ද්‍රීය තර්කය වෙන්න ඕන. මම කලින් කිව්වා වගේ निराහාරව සිටීමේ නීති ප්‍රතිදඬුවම් දීමේ නීති වගේ නියෝග හඳුන්වා දෙන්නේ ල අල්ලකුම් තත්තකූන් කියන අරමුණ අතිව. ඔබලා භක්තිමත් විය හැකි වනු පිණිසක් කියලා. ඉතින් මේකෙන් හරිම පැහැදිලිව කියවෙනවා નિયમિત නීතියමය මාර්ගය අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි භක්තියේ ඒ කියන්නේ තක්වාව ඇති වෙන්නේ කියලා. නීතිය තමයි භක්තිය ඇති කරන යන්ත්‍රණය. හරියට ව්‍යායාම කළාම ශරීරය ශක්තිමත් වෙනවා වගේ. ව්‍යායාම නොකර නිකන් ඉඳලා ශක්තිමත් වෙන්න බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ වගේම තමයි නීතියට අවනත නොවි භක්තිමත් වෙන්න බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒක නම් මම ඒ විදිහට හිතලා තිබුණේ නැති කාරණයක්. නමුත් ඒත් එහෙම බැලුවොත් මෙතන පරස්පරයක් මතුවෙන්නේ නැද්ද? මම අහන්නම්. සූරාව පටන් ගන්නෙම භක්තියවන්තයන් සදා මඟ පෙන්වීමක්. එනම් හුදන් ලිල් මුත්තකීන් කියලා. මෙන් හැඟවෙන්නේ මොකද්ද? මේ මඟ පෙන්වීම මේ නීති රීති පිළිගන්නත් භක්තිය කියන එක పూర్ව අවශ්‍යතාවයක් කියන එක. ඒක දැනටමත් හදවතේ තියෙන්න ඕන තත්ත්වයක්. තක්වා කියන්නේ හුදෙක් දෙවියන්ට බිය වෙන එකට වඩා තමන්ග ක්‍රියා ගැන නිතරම සිහියෙන් වගකීමෙන් වැඩ කරන ගුණාංගය. ඒ තත්ත්වය ඊතේ නැති කෙනෙකුට මේ නීති පේන්නේ බරක් විදියට. ඒ නිසා නීති රීති කරන්නේ දැනටමත් තියෙන භක්තිය පවත්වා ගන්න, ඒක ශක්තිමත් කරන්න, විනය ගරුක කරන්න උදව් කරන එකයි. ඒත් ඒක මුලින්ම භක්තිය නිර්මාණය කරන්නේ නැහැ. හදවතේ භක්තිය නැති කෙනාට නීතිය කියන්නේ බරක් විතරයි. එතකොට ඔබ කියන්නේ නීතියට තියෙන්නේ ද්විතීයික ස්ථානයක් කියලාද? හොඳයි. නීතිය භක්තිය පවත්වා ගන්න අවශ්‍ය උපකරණයක් විතරක් නම් නීතියක් නැතුව කෙනෙකුට පූර්ණ භක්තියක් ළඟා කරගන්න පුරුවන්ද? එහෙමනම් මෙච්චර සවිස්තරාත්මක නීති මාලාවක් අවශ්‍ය වෙන්නේ ඇයි? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. මම කියන්නේ නීතියේ අරමුණ අධ්‍යාත්මිකයි කියලයි. නීතියේ බිජාතේම අරමුණක් නෙවෙයි. නීතිය කියන්නේ සිතියමක් වගේ. ගමනාන්තය තමයි දෙවියන් වහන්සේට සමීක වීම. ඒ කියන්නේ භක්තිය. නමුත් ගමන යන්න ඕන ඇදහිලිවන්තයා විසින්මයි. සිතියම දිහා බලාගෙන ඉඳලා ගමනාන්තයට යන්න බෑනේ. සිතියම හොන නැත්නම් අතරමං වෙනවා. ඒත් සිතියම කියන්නේ ගමන නෙවෙයි. ඒ වගේම නීතිය අවශ්‍යයි. නැත්නම් මිනිස්සු තමන්ගේ ආශාවන් පස්සේ ගිහින් අතරමං වෙනවා. නමුත් නීතිය කියන්නේ ආධ්‍යාත්මික ගමනේ අවසානය නෙවෙයි. ඒක මාර්ගය විතරයි. ඒ මාර්ගේ යන්න නම් හදවතේ ඇදහිල්ල කියන ඉන්ධන තියෙන්න ඕන. මට හිතෙන්නේ අපි දැන් අපේ ස්ථාවරයන් සාරාංශගත කළ යුතුයි. ඇදහිල්ලේ වැදගත්කම මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. හැබැයි සූරා අල්-බකරාහි සුවිශේෂී දායකත්වයේ වෙන්නේ එහි සවිස්තරාත්මක නීතිමය රාමුව. මේ රාමුව වියුක්ත විශ්වාසයන් ක්‍රියාකාරී සාධාරණ සමාජයක් බවට පරිවර්තනය කරනවා. මේ නීති නැතුව ඇදහිල්ල කියන එක හුදික් පුද්ගලයාගේ හිතේ තියෙන කිසිම සමාජ බලපෑමක් නැති අභ්‍යන්තර තත්වයක් විතරක් වෙයි. නීතිය තමයි ඇදහිල්ලට භෞතික ශරීරයක් ලබා දෙන්නේ. මගේ සාරාංශය මෙහෙමයි.
ප්‍රජාවක් සඳහා නීතිවල අවශ්‍යතාවය මම කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මේ පාඩය හරයක් නැති නීතිගරුකමට, ඒ කියන්නේ හදවතේ අවංක භාවයක් නැතුව නීතියේ අකුරට විතරක් ගරු කරන එකට විරුද්ධව නිතරම අනතුරු අංගවනවා. ඊශ්‍රායෙල් දරුවන්ගේ කතාවෙන් පෙන්වන්නේ ඒක. අවසාන අවධානය යොමු වෙන්නේ ඇදහිල්ල, යටහත්කම, අවංක භාවය මත පදනම් වුණු ඇදහිලිවන්තයා සහ දෙවියන් වහන්සේ අතර තියෙන පෞද්ගලික සම්බන්ධතාවය ගැනයි. නීති හදලා තියෙන්නේ ඒ සම්බන්ධතාවයට සේවය කරන්න මිසක් ඒක අභිභවය යන්න නෙවෙයි. එසේනම් අවසාන වශයෙන් අභ්‍යන්තර ඇදහිල්ල සහ බාහිර ක්‍රියාවන්, ඒ කියන්නේ නීතිය අතර වෙන් කරන්න බැරි ගැඹුරු සම්බන්ධයක් මේ පාඩයෙන් ඉදිරිපත් කරනවා කියලා අපි දැන්නම එකඟ වෙනවා වගේ. අපේ මතභේදයේ තියෙන්නේ මේ දෙකෙන් කොමකටද ප්‍රමුඛත්වය ලැබෙන්නේ කියන එක ගැනයි. ඔව්, හරියටම අපේ මේ සාකච්ඡාවෙන් හෙළිදරව් වුණේ සරල පිළිතුරකට වඩා මේ දෙක අතර තියෙන සංකීර්ණ අන්තර් සම්බන්ධතාවයයි. නීතියද ඇදහිල්ලද කියනට වඩා නීතිය සහ ඇදහිල්ල එකට වැඩ කරන්නේ කොහොමද කියන එකයි වැදගත් ප්‍රශ්නය. මෙම මූලාශ්‍රය තුළ තවත් බොහෝ දේ ගවේෂණය කරන්න ඉතිරි වෙලා තියෙනවා. හොඳයි. අද අපේ අතට ලැබිලා තියෙන්නේ සූර අල් බකරා වේගවත් පාරායනයක් ඇතුළත් YouTube වීඩියෝ එකක්. ඒකේ තියෙන තාක්ෂණික දක්ෂතාවය නම් ඇත්තටම පැහැදිලි. කියවන වේගය පුදුම සහගතයි. ඔව්, ඒක නම් ඇත්ත. ඒත් අපි අද බලමු මේ තාක්ෂණික දක්ෂතාවයේ ඉක්මවා ගිහින් ශ්‍රාවකයාගේ හදවතකම කතා කරන අත්දැකීම බවට මේ නිර්මාණය පත් කරගන්නේ කොහොමද කියලා. හොඳයි. මම මේකට සවන් දෙද්දී මට මුලින්ම හිතට ආපු දේ තමයි මේකේ තියෙන නොනැවති එන වේගය. ඒක ඇත්තටම පුදුමයි. ඒත් මට හිතුණා මේ එකම වේගය නිසා සමහර වෙලාවට අපි යමක් මගහරවා ගන්නවද කියලා. ඒ කියන්නේ ආයත් අල් කුර්සි වගේ ගැඹීර තැනකුයි නීතියමය කරුණක් විස්තර කරන තැනකුයි දෙකම එකම හුස්මට කියවගෙන යද්දී ඒ වචනවල තියෙන බර දැනෙන්නේ නැතුව යනව නේද? ඒක ඊටාම හොඳ නිරීක්ෂණයක්. ඔබ ඔය කියපු කාරණය තමයි මෙතන තියෙන ප්‍රධානම අභියෝගය. වේගවත් පාරායණය කියන අරමුණ රැකගන්න ගමන් අන්තර්ගතයේ තියෙන චිත්තවේගී ගැඹුර ශ්‍රාවකයාට ලබා දීම. ඉතින් අපේ පළවෙනි කාරණය තමයි පාරායනයන් අන්තර්ගතයට ගැලපෙන ලෙස වේගයේ සියුම් හැසිරවීමෙන් මේ අත්දැකීම වඩාත් බලවත් කරන්න පුළුවන්. හරි. දැනට තියෙන ලොකුම දුර්වලකම තමයි සූරාවේ තියෙන විවිධ තේමා, කතන්දර, අනපනත් මේ ඔක්කොම එකම වේගයකින් යුත් රාමුවකට කොටු කිරීම. ඒක හරියට. ඒක හරියට ලස්සන භූදර්ශනයක් දිහා අධිවේගී කෝච්චියක ජනේලයකින් බලනවා වගේ. ඔක්කොම පේලවා ඒත් කිසිම දෙයක සුන්දරත්වය විඳින්න වෙලාවක් නැහැ. ඒ උදාහරණය හොඳයි. එතකොට මේකට විසඳුම වේගය අඩු කරන එකමද? එහෙම කළොත් වේගවත් පාරායනයේ කියන මුල් අරමුණ නැති වෙලා යන්නේ නැද්ද? හරියටම. ඒක තමයි ප්‍රශ්නේ. යෝජනාව වේගය සම්පූර්ණයෙන්ම අඩු කිරීම නෙවෙයි. එහෙනම් යෝජනාව තමයි වේගය කියන එක සංගීත භාණ්ඩයක් වගේ පාවිච්චි කරන එක. අර්ථයට අනුකූලද වේගයේ සියුම් වෙනස්කම් හඳුන්වා දීම. උදාහරණයක් විදියට හිතන්න සුහුරාවේන මූසා නබිතුමාගේ සහ එළදෙනිගේ කතාව. 2.67 ඉඳන් 73 වෙනකම්. ඒකේ තියෙන නාට්‍යමය දෙබස් සහ සිදුවීම් මාලාවක්. ඒක කතාවක් වගේ යන්නේ. හරියටම. ඒ කොටස පාරායනය කරද්දී වේගය මදක් අඩු කරලා දෙබස් අතර ඊටාම කෙටි විරාමයක් තිබ්බොත් ශ්‍රාවකයාගේ මනසේ ඒ කතාව චිත්‍රයක් වගේ මැවෙන්න පටන් ගන්නවා. මට තේරෙනවා. ඒ කියන්නේ වේගය අඩු වැඩි කිරීමෙන් වචනවලට යම් අවධාරණයක් ලබා දෙන එක. හොඳම උදාහරණය තමයි ආයත් අල් කුර්සි 2.255. ඒක තමයි කුරානයේ තියෙන බලවත්ම ආයතයක්. දෙවියන්ගේ මහිමය, බලය, දැනුම ගැන වර්ණනා කරන තැනක්. ඒක හරිම ගැඹීරයි. ඉතින් ඒ වගේ කොටසක් පාරණ කරද්දී වේගය සියුම්ව අඩු කරලා සෑම වචනයකටම ගැඹීරියත්වයක් බරක් ලබා දෙන්න පුළුවන්. අල්ලාහු ලා ඉලාහා ඉල්ලා හුවල් හයියුල් කය්යුම් කියන කොටසේදී වේගය මදක් පාලනය කළාම ශ්‍රාවකයාට ඒ වචනවල අර්ථය ගැන මෙනෙහි කරන්න මොහොතක් ලැබෙනවා. ඒක නම් ඇත්ත. ඒ වගේම අර ණය ගනුදෙනු ගැන කියවෙන ආයතය 2.282. ඒක නීතිමය ලියවිල්ලක් වගේනේ. එතනදී වේගය මදක් අඩු කරලා ඊටාම පැහැදිලි ස්ථාවර රිද්මයක් භාවිතා කළොත් ඒ නියමයන්ගේ තියෙන වැදගත්කම සහ නිර්වද්‍යතාවයේ ඉස්මතු වෙනවා. මේ සියුම් වෙනස්කම් වලින් මේක හුදු තාක්ෂණික දක්ෂතාවයක් වෙනකොට ශ්‍රාවකයාගේ ආත්මයට කතා කරන දෙයක් බවට පත් වෙනවා. ඒ කාරණේ හරිම පැහැදිලි. අන්තර්ගතයේ ස්වභාවය අනුව වේගය වෙනස් කිරීම. ඒක ඇත්තටම අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.
මේ අන්තර්ගතය ගැන කතා කරද්දීම මට තවත් දෙයක් මතක් වුණා. මේ වීඩියෝවේ මාතෘකාව වේගවත් පාරායනය. ඒකෙන් පැහැදිලිවම ඉලක්ක කරන්නේ නිශ්චිත ශ්‍රාවක පිරිසක්. සමහර විට කුරානයේ කටපාඩම් කරන ශිෂ්‍යයන් වගේ. ඔව් බොහෝ දුරට. නමුත් වර්තමානයේ ඉදිරිපත් කිරීමේ රටාව ඒ ඉලක්කගත ශ්‍රාවක කණ්ඩායමට උපරිමයෙන් සේවය කරනවද කියන එක ප්‍රශ්නයක්. ඔව් ඒක තමයි අපි අවධානය යොමු කළ යුතු දෙවැනි ප්‍රධාන කරුණ. ඉලක්කගත ශ්‍රාවකයාට සරිලන පරිදි දෘශ්‍ය සහ අන්තර්ක්‍රියාකාරී අංග එක් නොකිරීම. හරි. වේගවත් පාරායනය දැක්කම කුරානයේ කටපාඩම් කරන එකෙන්ද හිෆ්ස් කරන ශිෂ්‍යෙක් එහෙම නැත්නම් කෙටි කාලෙකින් සම්පූර්ණ සූරාව සමාලෝචනය කරන්න ඕනේ කෙනෙක් තමයි. ඔව් පුනරීක්ෂණයට වගේ. හරියටම. ඉතින් ඒ අයට ඕමේ නිකම්ම අහගෙන ඉන්න නෙවෙයි පාරායනයත් එක්ක සක්‍රියව සම්බන්ධ වෙන්න. දැනට තියෙන වීඩියෝවේ දුර්වලකම තමයි ඒක ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය ශ්‍රව්‍ය අත්දැකීමක් විතරක් දෙන එක. තිරේ තියෙන පින්තූරේ විතරයිනේ. ඔව්. තිරේ තියෙන ස්ථිතික රූපය වේගවත් පාරායනයත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන මනසට කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රව්‍ය අත්දැකීමට උදව්වක් විදියට දෘශ්‍ය අංග එකතු කරන්න පුරුදන් කියන එකද? හරියටම. යෝජනාව තමයි මේ නිෂ්ක්‍රීය අත්දැකීම සක්‍රීය සහ අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් මෙවලමක් බවට පත් කිරීම. ඒක කරන්නේ කොහොමද? කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම තියෙනවා. සරලම දේ තමයි පාරායනය කරන පදය තිරේ මත ඒ මොහොතේදීම උද්දීපනය කරන එක. හයිලයිටිං. වචන ටික පාට වෙනවා වගේ. එහෙම නැත්නම් වචනයෙන් වචනයට වර්ණ ගැන්වීම වගේ සජීවීකරණයක් වේගවත් රිද්මය නිසා ශ්‍රාවකයාගේ අවධානය ලේසියම ගිලී යන්න පුරුවන්. ඇත්ත. මේ වගේ දෘශ්‍ය ඉංගියක් මගින් ඔවුන්ගේ ඇසත් මනසත් දෙකම පාරායනයත් එක්කම රඳවා ගන්න පුළුවන්. ඒක හරියට කැරෝකි ගීතයක වචන දිහා බලාගෙන ඉන්නවා වගේ ඔබව નિરાයාසයෙන්ම ඒ ගමනත් එක්ක එකතු කරගන්නවා. ඒ අදහස නම් නියමයි. ඒකෙන් අනිවාර්යයෙන්ම අවධානය වැඩි වෙනවා විශේෂයෙන්ම කටපාඩම් කරන කෙනෙකුට. ඔව්. තව එකක් තියෙනවා කටපාඩම් කරන අයට උදව්වක් විදියට තිරේ එක්කොනක ඊළඟට එන ආයතය අංකය එහෙම නැත්නම් ඒකේ මුල් වචන කීපය තත්පරයකට විතර පෙන්නලා අයින් කරන එක. මේක හරියට රියදුරෙකුට ඊළඟට එන වංගුව ගැන කල් තියා දෙන සංඥාවක් වගේ. මානසිකව සූදානම් වෙන්න ඉඩක් ලැබෙනවා. හරියටම. මතකින් කියවන කෙනෙකුට ඊළඟ කොටසට සූදානම් වෙන්න ඒක ලොකු උදව්වක්. ඒ වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිම් ස්ටැම්ප්ස් දාන එක. කාලමුද්‍රා. ඔව්. සූරා අල්-බකරා කියන්නේ දිගු සූරාවක්. ආදම්ගේ කතාව, ඊශ්‍රායල් වරුන්ගේ කතාව, නීතිමය කරුණු වගේ ප්‍රධාන කොටස් වලට ටයිම් ස්ටැම්ප්ස් දැම්මම නිශ්චිත කොටසක් ආයිත් අහන්න ඕන ශිෂ්‍යයෙකුට පහසුවෙන්ම එතනට යන්න පුළුවන්. එතකොට මේක නිකම්ම පාරායනයක් වෙනුවට ප්‍රායෝගික අධ්‍යයන මෙවලමක් බවට පත් වෙනවා. ඒක තමයි වෙන්න ඕන. හරි. අපි දැන් කතා කළා පාරායනයේ අභ්‍යන්තර රිද්මය ගැන සහ ශ්‍රාවකයාට උදව් වෙන දෘශ්‍ය අතුරු මුහුණත ගැන. ඒත් මට මේ වීඩියෝව පටන් ගන්නකොටත් ඉවර වෙනකොටත් දැනුණු දෙයක් තියෙනවා. මොකල්ද? ඒක පටන් ගන්නේ සහ ඉවර වෙන්නේ හරිම හදිස්සියෙන්. හරියට ස්විච් එකක් දාලා ඕෆ් කළා වගේ. ඒ නිසා ශ්‍රාවකයෙක් විදියට මට මේ ආධ්‍යාත්මික අධ්‍යක්ීමට සූදානම් වෙන්නත් ඒකෙන් පස්සේ ඒකෙන් මෙනෙහි කරන්නත් ඉඩක් ලැබුණේ නැහැ. ඔබේ ඇල්ලුවේ ඊටාම සියුම් නමුත් අතිශය වැදගත් කරුණක්. ඒක තමයි අපි සාකච්ඡා කළ යුතු තුන්වෙනි සහ අවසන් කාරණය. පාරායනය සඳහා නිසි ආධ්‍යාත්මික රාමුවක් නිර්මාණය නොකිරීම. ආධ්‍යාත්මික රාමුවක්. දැනට තියෙන නිර්මාණයේ දුර්වලකම තමයි ඒ හුදෙක් තාක්ෂණික ශ්‍රව්‍ය ගොනුවක් වාදනය කිරීමක් වගේ දැනීම. ආරම්භය සහ අවසානයේ හදිසි වීම නිසා මේකේ තියෙන ගෞරවය සහ ආධ්‍යාත්මික වටිනාකම ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ. ඒක හරියට ලස්සන චිත්‍රයක් කිසිම රාමුවක් නැතුව බිත්තිය ඇලවුවා වගේ. හරියටම. චිත්‍රය කොච්චර ලස්සන වුණත් රාමුවක් නැති නිසා ඒකේ සම්පූර්ණ වටිනාකම පේන්නේ නැහැ. එතකොට මේකට අපි කොහොමද රාමුවක් එකතු කරන්නේ? යෝජනාව තමයි ආරම්භයේදී සහ අවසානයේදී සම්ප්‍රදායික ප්‍රකාශයන් ඇතුළත් කරලා මේ අත්දැකීම වඩාත් සම්පූර්ණ ගෞරවණීය එකක් බවට පත් කිරීම. ඒකෙන් ශ්‍රාවකයාට භක්තියෙන් සහ අවධානයෙන් යුතුව සවන් දීමට අවශ්‍ය මානසික සූදානම ලැබෙනවා. උදාහරණයක් විදිහට සූරාව ආරම්භ කරන්න කලින් අහුදු බිල්ලාහි මිනෂ් ෂයිතානිර් රජීමි සහ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීමි කියන ප්‍රකාශයන් පාරායනයට එක් කරන්න පුරුවන්. හරි.
වැදගත්ම දේ තමයි මේ කොටස් දෙක ප්‍රධාන වේගවත් පාරායනයේ රිද්මෙන් සම්පූර්ණ වෙනස් වඩාත් සංසුන් භාවනානුයෝගී ස්වරයකින් ඉදිරිපත් කිරීම. ඒකෙන් ශ්‍රාවකයාගේ මනස එදිනෙදා කටයුතු වලින් මිදිලා පාරායණයට සවන් දීමට අවශ්‍ය සුද්ධ වූ අවකාශයකට ඇතුල් වෙනවා. ඒක ඇත්ත. ඒකෙන් හොඳ ආරම්භයක් සූදානමක් ලැබෙනවා. අවසානය ගැන මොකද හිතන්නේ? අවසානයේ ඒ වගේම වැදගත්. පාරායණය අවසන් වූ සැනින් වීඩියෝ නතර කරනවා වෙනුවට සදකල්ලාහුල් අසීම් යනුවෙන් ප්‍රකාශ කරලා. ඊට පස්සේ තත්පර කීපයක සම්පූර්ණ නිහඬතාවයක් තියන්න. ඒ නිහඬතාවය හරිම බලවත්. අයියේ. ඒකෙන් ශ්‍රාවකයාට ඔවුන් සවන් දුන් දේ ගැන මොහොතක් මෙනෙහි කරන්න, ඒ වචන Tamanගේ ආත්මය තුළට කිඳා බහින්න ගෞරවණීය අවකාශයක් ලැබෙනවා. ඊටම නැතුව එකපාරටම ඉවර කළාම ඒ ගැඹුරු අත්දැකීමෙන් පස්සේ හදිස්සියෙම එදිනදා ලෝකයේ කලබලයට ඇදලා දැම්මා වගේ දැනෙනවා. හරියටම. ඉතින් අද අපි මේ තාක්ෂණිකව ඊතා දක්ෂ පාරායනය ශ්‍රාවකයාට වඩාත් ගැඹුරු අත්දැකීමක් බවට පත් කරන්න පුළුවන් ප්‍රධාන කරුණු තුනක් ගැන සාකච්ඡා කළා. පළමුවෙන් අන්තර්ගතයේ චිත්තවේගී ස්වභාවයට ගැලපෙන ලෙස පාරායනීය වේගී සියුම් වෙනස්කම් ඇති කිරීම. ඒ කියන්නේ ගතික වේග පාලනයක්. දෙවනුව කුරාණයේ කටපාඩම් කරන ශිෂ්‍යයන් වැනි ඉලක්කගත ශ්‍රාවකීන්ට සහාය වීම සඳහා පාරායනය කරන පදය උද්දීපනය කිරීම සහ කාල මුද්‍රා වැනි දෘශ්‍ය සහ අන්තර්ක්‍රියාකාරී මෙවලම් එකතු කිරීම. ඒකෙන් මේක ඉගෙනුම් මෙවලමක් බවට පත් වෙනවා. අවසාන වශයෙන් හුදු ශ්‍රව්‍ය ගොනුවක් වෙනුවත සම්පූර්ණ ආධ්‍යාත්මික අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා සම්ප්‍රදායික ආරම්භක සහ අවසන් කිරීමේ ප්‍රකාශයන් සමග පාරායනයට ගෞරවනීය රාමුවක් ලබා දීම. ඉතින් මේ යෝජනා ක්‍රියාත්මක කළාට පස්සේ ඔබේ නිර්මාණය කොයි වගේ වෙයිද කියලා දැකගන්න අපි හරිම කැමැත්තෙන් ඉන්නේ. ඒ නිසා මේ වෙනස්කම් එක්ක නිර්මාණය යාවත්කාලීන කරලා නැවත වතාවක් අපි වෙත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.